නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ධර්ම විනය කියා දෙන පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ සම්පත් සැලසේවා කියන අදහස තියෙනවා. පින්වතුනි, මේ ඔබ වාඩි වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ විරාජමානව වැඩ සිටින ථූපාරාම මහා සෑරජානන් වහන්සේ ළඟ. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ දරා වැඩ සිටින කිරිබුබුලක් වගේ බලන්නකො ලස්සන ටික. මේ උතුම් මහා ථූපාරාම සෑරජානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරිලා යන්න කියලා අදිෂ්ඨාන කරා. කොහොමද අදිෂ්ඨාන කරේ? විසිරිලා යන්න කියලා. එතකොට ඔබ අහලා ඇති සමත්ත බුද්ධ කිච්චෝසෝ කුසිනාරාය නිබ්බුතෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු සම්බුදු කුස නිම කරලා කුසිනාරා නුවර උපවර්තන ශාල වනේ පිරිනිවනට වැඩියා. ධාතු බේද මබේදාංච අදිට්ඨාය මහාදයෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා බෙදෙන්න කියලා අදිෂ්ඨාන කරා. ධාතුන් වහන්සේලා බෙදිලා විසිරිලා යන්න කියලා අදිෂ්ඨාන කරා. එතකොට ඒ අදිෂ්ඨානයෙන් තමයි පින්වත්නි ධාතුන් වහන්සේලා බෙදිලා ගියේ. දැන් සමහර බුදුවරු, දීර්ඝායුෂ තියෙන බුදුවරු ධාතුන් වහන්සේලා බෙදිලා යන්න කියලා අදිෂ්ඨාන කරන්නේ. ඒක ගණෝ පිහිටනවා. ඒක ගණෝ පිහිටනවා කියන්නේ එකම ධාතුන් වහන්සේ නමක් විතරයි තියෙන්නේ. එතකොට අපි දන්නවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ මුළු බුද්ධ ශාසනයට තිබ්බ එකම සෑයයි. රන්වන්සන් සෑයක් තිබ්බා. රත්තරණින් කරපු එකක්. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා අදිෂ්ඨාන කරේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ විශාල ධාතුන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නේ 7 නමයි. කී නමකට විසිරුණාද ප්‍රධාන විශාල ධාතුන් වහන්සේලා? 7 නමකට විසිරුණා. දැන් ඒක තමයි කියන්නේ සමත්ත බුද්ධ කිච්චෝසෝ කුසිනාරාය නිබ්බුතෝ ධාතු බේද මබේදාංච අදිට්ඨාය මහාදයෝ උන්නීසං චතුරෝ දාතා. එතකොට උන්නීස හිස චතුරෝ දාතා. චතුරෝ දාතා කියලා කියන්නේ සතර දළදා වහන්සේලා 4 දෙනයි. එතකොට ධාතුන් වහන්සේලා එතන කීයද? 4යි. චතුරෝ දහතා 4 නමයි. අක්ක කාදේච සත්තිම. අක්ක කාදේච කියන්නේ අකු ධාතුන් වහන්සේලා. මොනවාද? අකු ධාතුන් වහන්සේලා 2 නමයි. එතකොට ඒ අකු ධාතුන් වහන්සේලා 2 නමෙන් එක අකු ධාතුන් වහන්සේ නමක් දරා වැඩ සිටින සෑර රජාණන් වහන්සේ ළඟ තමයි අපි මේ වැඩ ඉන්නේ. තේරුණාද? එතකොට දැන් කීයද? අක්ක කාදේච සත්තිම. එතකොට අකු ධාතුන් වහන්සේලා 2 නමයි. ලලාට ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බිදිච්ච නැති
නොබින්දී නොකැඩී නොවිසිරී තිබ්බේ ධාතුන් වහන්සේලා 7 නමයි. එතකොට ඒ ධාතුන් වහන්සේලා 7 නම තමයි විශාලම ධාතුන් වහන්සේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ. විසිරෙන්නේ නැතුව, බිඳෙන්නේ නැතුව, කැඩෙන්නේ නැතුව පිහිටි විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ සේරුවාවිල මංගල මහසෑය රජාණන් වහන්සේගේ ධාතු ගර්භයේ දරා වැඩ සිටිනවා. එතකොට පින්වත්නි මේ ධාතුන් වහන්සේත් ඔබට වන්දනා කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් අද මේ දෙවණියට විශාල ධාතුන් වහන්සේලා දෙනමක්. ඒ දෙනම තමයි දකුණු අකු ධාතුන් වහන්සේත් වම් අකු ධාතුන් වහන්සේත්. එතකොට පින්වත්නි මේ දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ සිටියේ කොහේද? බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ දකුණු අකු ධාතුන් වහන්සේ සක්දෙවිඳු තමයි වඩම්මාගෙන ගියේ. සක්දෙවිඳු ඒ දකුණු අකු ධාතුන් වහන්සේ වඩම්මාගෙන තව්තිසා දිව්‍ය ලෝකෙට වැඩම කරා. එතකොට ඒ දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නකොට රහතන් වහන්සේලා ගිහිල්ලා ආරාධනා කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තව්තිසාවේ වැඩ ඉන්නවා සලුමිනිසෑයේ. ඒ ධාතුන් වහන්සේලාගෙන් දකුණු අකු ධාතුන් වහන්සේ ලංකාවට වඩම්මන්න කියලා ආරාධනා කරා. මිහිඳු මහරහතන් වහන්සේ දිවැසින් බලලා කිව්වා ධාතුන් වහන්සේ වඩම්මන් එන්න කියලා. ඊට පස්සේ ඒ උතුම් ධාතුන් වහන්සේ වඩම්මාගෙන ලංකාවට පැමිණියා. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජතුමා ඒ උතුම් දකුණු අකු ධාතුන් වහන්සේ කොහෙද තැන්පත් කරන්නේ, කොහොමද මේ විස්තරය කියලා කල්පනා කරනකොට මිහිඳු මහරහතන් වහන්සේ පිච්ච මල් වට්ටියක් අරගෙන මේ භූමියට පැමිණියා. පිච්ච මල් වට්ටියක් අරගෙන මේ භූමියට පැමිණිලා සීකරා දේවානම්පියතිස්ස රජතුමාට, රාජතුමනි බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන්වෙනි වතාවට වැඩම කරාට පස්සේ මේ භූමියේ මහරහතන් වහන්සේලා 500ක් සමගින් සමාපatti සුවයෙන් වැඩ හිටියා කියලා මතක් කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ලංකාව ගැන අදිෂ්ඨාන 5ක් කරා. ලංකාව ගැන අදිෂ්ඨාන කීයක් කළාද? 5ක් කරා. ඒ අදිෂ්ඨාන 5න් එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ දේවානම්පියතිස්ස මහරජතුමා ධාතු ගර්භයේ තැන්පත් කරන්න පැමිණෙනකොට ඒ දකුණු අකු ධාතුන් වහන්සේ අහසට පැන නැගලා සවනක් ගන බුදුරැස් විහිදුවමින් යමා මහ පෙළහර පවත්වන්න කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ දා මේ රන් කොත තියෙන තැන හරියටම අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑවා. ගණව පිහිටියා බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේගෙන් යමා මහ පෙළහර බුදුරුව මැවිලා යමා මහ පෙළහර පාද්දි ඒ බුදු සිරුරෙන් ඝන රශ්මි ධාරා විහිදුවමින් මේ භූමියේ වැඩ හිටියා. එක පැත්තකින් වතුර ධාරා විහිදෙනවා, අනිත් පැත්තෙන් ගිනි ධාරා විහිදෙනවා. විශාල වතුර ධාරා විහිදෙනවා. ඒ තැන තියෙනවා බුදුරජාණන් වහන්සේගේ යමා මහ පෙළහර පාද්දි ඒ විහිදිච්ච පැන් වලින් මේ ලංකාවේ නොතෙමිච්ච තැනක් නැහැ කියලා. සෑම භූමියක්ම තෙත් වුණා කියනවා බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේගෙන් යමා මහ පෙළහර පාද්දි. ඔබ හිත හිතා සතුටටපත් වෙන්න ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ විරාජමානව වැඩ සිටින මේ උතුම් මහා සෑරජාණන් වහන්සේගේ මළුවේ වාඩි වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේගේ විස්තරය අහන්න ලැබෙන එක ගැන.
පින්වතුනි එදා මිහිඳු මහරහතන් වහන්සේ මල් ලිහිලා මේ භූමියට පැමිණිලා දේවානම්පියතිස්ස රජතුමාට කිව්වා මෙන්න මේ භූමියේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා සෑ ඉදි වෙනවා කියලා. ඒක හරි ආශ්චර්යවත් සිද්ධියක්. එදා දකුණු අකුධාතුන් වහන්සේ ඇතා පිටේ වඩම්මලා මේ භූමියට පැමිණියාට පස්සේ ඒ ඇතා මේ භූමියේ ඉඳගෙන හෙල්ලෙන්නේ නැතුවම හිටියා. ඊට පස්සේ තමයි මේ භූමියට දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා සෑය හදනවා කියලා තීරණය කරේ. මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනව අදාළ අනුශාසනා පරිදි දේවානම්පියතිස්ස රජතුමා මුල් වෙලා මේ උතුම් මහා සෑ රජාණන් වහන්සේ ඉදි කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ යුගයේ ඉදිවෙච්ච පළවෙනි සෑය තමයි මේ මහා සෑ රජාණන් වහන්සේ. එතකොට මේ මහා සෑ රජාණන් වහන්සේ ලංකාවේ පළවෙනියටම ඉදිවෙච්ච චෛත්‍ය කියලා තමයි හඳුන්වන්නේ. ඒ මක් නිසාදයත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේ උතුම් සෑ රජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා මේ භූමියේ ඉදි වෙන්න. එතකොට ඉස්සර පින්වත්නි මේ සෑය වඳින රජවරු කල්පනා කරා